කල්තිය. ඉතින් දැන් කට්ටිය කොහෙද ඉන්නද පන්සලද? එක එක ගම් වලට ගියා. ඒක රාජ්‍යමල කොහෙද ඉන්නේ නැහැ. අපි ඇවිදින් දුවලගෙන පාරේ ඉන්නේ. දැන් ඉඳලා තියෙන ප්‍රශ්න නැහැ. අපේ ගිහිල්ලා. ගියාද? ගේ නෑ පුතේ ඉවුරු ඔක්කොම ගියා. බලන්නකො නේද සුලිකන්නාට කරපු හඩියක්. කියලා වැඩක් නෑ. පොඩි දෙන්නත් එක්ක මම හිටියේ. ඊට පස්සේ අයින් එන කොටක් ගාව. ඊයේ ග්‍රාමසේ මහත්තයා ඇවිදින් කිව්වා නැන්දම්මා අපේ වැරද්දක් කියන්න එපා රෑ වෙන්න කලින් යන්න අක්කලා දිහාටවත් කියපස්සේ මම ඇවිදින් මේ පාරේ හිටියා මෙතන මේ ගේජියට පෙන්නන්න ආවේ මෙයාගේ. අරකද? ඒ ගේජියා ඒකේ මොකවත් නෑ ගියා තිබ්බද නක්කුවා. ਉਹ මැල්ලා තියෙනවා. ඒකල්ලා බැලින්නම් පාර ගැල්ලා තිබෙන්නේ නෑ වතුරක් ආවේ මෙච්චර පොඩි වතුර පාරක්. තොර වතුර ආවේ නෑ. එකපාර ගලවන් ගියා. නෑ හතයි සද්දයක් ඇහිලා බැලින්නම් ඔක්කොම ගිහිල්ලා යන්න වෙලේ. වෙලේම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔක්කොම කිසිම දෙයක් නෑ ඊයේ ඔය බොහොම අමාරුවෙන් අනිත්මාටත් එක කියලා මේවා කියලා පාරු විතර සිද්ධ කරගත්තා. ඉතින් මොනවා තිබ්බද බණුත් තිබ්බද දේ දෙන්නම අවශ්‍යකාරයකට දෙන්නේ නෑ. මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මේ සුලිකුණාටුව නිසා අකාලේ මරණයට පත් වුණ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සුලිකුණාටුව නිසා මේ කරදරයටපත් හැම දෙනාටම නැවත ඉක්මනටම යථා තත්ත්වයට පත් වෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාම මේ වෙලාවේ පරිස්සමින් එකමුතු වෙලා සහයෝගයෙන් අපි නැවත රටක් විදිහට ගොඩනගා ගන්න උත්සාහ කරමු අනික් කෙනාට උදව් කරලා. ඉතින් මේ මාවතකම අවට ප්‍රදේශයේ මං ජීවත් වෙන ගමේ වගේම පොඩි ලබාගත් වීඩියෝ දර්ශන කිහිපයක් තමයි මම මේ වීඩියෝ එකට එකතු කරේ. ඉතින් ඇත්තටම ශෝකජනක අවස්ථාවක් මේක. අපි හැමෝම නොපමාව කුසල් කරන්න ඕන කියන කාරණාව නම් මට මේකෙන් ඉස්මතු වුණා. අපි හැමෝම පින් කරමු. අපිට කවදාවත් වරදින්නේ නැහැ. එකමුතු වෙලා අපි මේ අපිට කඩා වැටිච්ච දේවල් ගොඩනගා ගමු. මගේ යාළුවනේ හැමෝම පරිස්සමින් ඉන්න. ඉතින් මේ වීඩියෝ ටික ගෙනාවේ මම ඇත්තටම මේ සුලිකුණාටුව නිසා විච්ච විපත් කිහිපයක් විතරයි. ඉතින් තව රටටම ගොඩක් ಜಾති වුණා. ඉතින් මේ මාවතගම ප්‍රදේශයේ වුණ මේ දේවල් කිහිපයක් විතරයි. හැමෝම පරිස්සමින් ඉමු. අපේ මේ වීඩියෝ බලන ඔයගොල්ලෝ හැමෝටම thank you. හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. අනිත් කෙනාට උදව් කරගෙන සමගියෙන් ජීවත් වෙමු.